අයිබෝත් මම MP ඔටෝ පාර්ට්ස් එකකින් ඉතින් ඔබ පදින වාහනේ ඕගොල්ලෝ දන්නවද වැදගත්ම කොටස සහ වැදගත්ම පාර්ට් එක වාහනේ මොකක්ද කියලා? ඒක තමයි ABS එක. එහෙමත් නැත්නම් ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම් එක. සහ මොඩියුලේටර් සහ ඇකියුලේටර්. ඇයි මේක වැදගත්ම අත්‍යවශ්‍යම වෙන්නේ? මේක වැදගත්ම වෙන්නේ අනතුරක් වළක්වා ගන්න. සහ වාහනේ නතර කරගන්න. සහ වාහනේ බැටරිය charge කරගන්නත් මෙන්න මේගොල්ලෝ තමයි මූලිකත්වය දරන්නේ. ඉතින් මම කියවනේ ඔයගොල්ලෝ අනතුරක් වළක්වා ගන්න ඔයගොල්ලෝගේ ආදරණීයයන් ඔයගොල්ලෝගේ අම්මා තාත්තා ළමයි ඒ ඔක්කොම යන්න පුළුවන් අනතුරක් වුණොත් ජීවිතයක් වුණත් හානි වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මම ඔයගොල්ලන්ට කියනවා මේක රිපෙයාර් කරන්න එපා. මේක රිපෙයාර් කරන්න බෑ. එහෙම රිපෙයාර් කරන්න පුළුවන් නම් ජපානත් මේක රිපෙයාර් කරලා අපේ ලංකාවට එවනවා. මොකද අපිට වඩා ලොකු තාක්ෂණ තියෙන මේක හදන ජපානට පුළුවන්. එහෙනම් රිපෙයාර් කරන හදන ජපානට මේක රිපෙයාර් කරන්න බැරි නම් ලංකාවේ ඉන්න විශේෂඥයන්ට මේක රිපෙයාර් කරන්න බැහැ කියලා තමයි මම කියන්නේ. සහ ලංකාවේ තියෙන ප්‍රමුඛ ආයතන ඒ ආයතනත් රිපෙයාර් කරන්නේ නැහැ. රිපෙයාර් කරන්නේ එදා දවසේ මැච් එක ගහගන්න කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ගේ ජීවිත අවදාන ප්‍රදාලා කීයක් හරි හොයාගන්න අය තමයි මේක කරන්නේ. දැන් ඕගොල්ලන්ට කියන්නම් ABS එක හොඳ ABS එකක්. වැඩි කිලෝමීටරයක් පදින්න පුළුවන් ABS එකක්. ප්‍රෙෂර් එක හොඳට තියෙන ABS එකක් කොහොමද ගන්න කියලා. ඕගොල්ලෝ ඉස්සල්ලාම වැදගත් කරගන්න මෙන්න මේක තමයි මොඩියුලේටර්. මෙන්න මෙතන ගහලා තියෙනවා දිනේ මාසේ අවුරුද්ද. මේ 2024 ABS එකක්. එතකොට මේකේ තියෙනවා මේ බලන්න මේක තමයි ඇකියුලේටර්. මෙන්න මේ ස්ටිකරය ආවනම් මේ රතුවෙන් එන ස්ටිකරය ආවනම් මේක 2024 ABS එකක් සහ මේක මෙතන මේ ඇන තුනෙන් මේක ගැලවුවට පස්සේ මේකේ තියෙනවා ඇතුලේ ගෙවෙන යකඩ තහඩුවක් වගේ පතුරක් තියෙනවා. ඒ පතුර ගෙවිලා නම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ABS එක කොච්චර දුරද කියලා. ඉතින් ඕගොල්ලෝ හොඳ ABS එකක් ගන්නවා නම් 2024 මෙතන අපි ළඟ තියෙන 2024 23 22 21 අඩුම ගානේ ඕගොල්ලෝ 2020 උඩ ABS එකක් අනිවාර්යෙන්ම දාගන්න. ලංකාවේ තියෙනවා ඔයගොල්ලෝ හොයලා අඩුම තැනින් ABS එකක් දානවා. හැබැයි අඩුම දානවා කියලා කියන්නේ ඒක රිපෙයාර් කරලා. ඉතින් ඒක නිසා දොරක් ඩිකියක් බපර් එකක් වාහනේ රිපෙයාර් කරගන්න ABS එක නම් රිපෙයාර් කරගන්න එපා. ඒකට හේතුව ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ දැන් දන්නවා ABS එකේ කොහෙද දිනේ මාසේ අවුරුද්ද ගහලා තියෙන්නේ. ඇයි මං දිනේ මාසේ අවුරුද්ද වැදගත් කරගන්නේ? 2024 වාහනයක් කැඩෙනවා අඩු. 2024 වාහනයක් අලුත් වාහනයක් ඒක ඉතා අලුත්මෙන්ම තියෙන නිසා ABS එකත් 100%ක්ම තියෙන නිසා තමයි මම මේක කියන්නේ. ඉතින් අපි ළඟ තියෙනවා ගොඩක් හොයාගන්න හරි අමාරුයි ජපාන් 2024 වාහනයක ABS එක. ඉතින් අපි ABS 200 300ක් හොයලා තමයි මේකෙන් 4-5ක් අපි හොයාගන්නේ. ඒක නිසා ඕගොල්ලෝ වැදගත් කරගන්න අපි දෙන ABS එකට අවුරුදු 3ක් වොරන්ටියක් දෙන අවුරුදු 10ක් වදින්න පුළුවන් ABS එකක් අපි හයි කරලම දෙන්න. ඕගොල්ලෝගේ පහසුව සඳහා මේක ඕගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා හයි කරලා දෙන්න. සහ අපේ ගාල්ලේ බ්‍රාන්ච් එකෙන් යක්කලා බ්‍රාන්ච් එකෙන් ඇවිල්ලා මේක හයි කරලා දෙන්න. ABS නම් හරි ABS එකක් දානවා නම් දිනේ මාසෙ පෙන්නලා ජෙනුවින් ජපාන් බව පෙන්නලා පංචාවක් නැතුව දාන එකම තැන තමයි MP ඔටෝ පාර්ට්. මේක යක්කලත් පීවල තිනවා ගාල්ලේ පීවල තිනවා. අයිබෝන්.